වසර 16ක් පැරණි මේ වීදුරු කුසලානය දිහා බලන්න. සාමාන්‍යයෙන් බලද්දි මේක තද කොළ පාටයි. ඒත් මේක ඇතුළට ආලෝකයක් දැම්මොත් මොකක් වෙයිද කියලා ඔබ දන්නවද? පුදුම වෙන්න එපා. ආලෝකයේ වැටුණ ගමන් මේ කුසලානය ලේ රතු පාටට හැරෙනවා. මේක මායාවක් නෙවෙයි. රෝමවරුන් සතු වුණු අදහාගත නොහැකි විද්‍යාවක්. වසර දහස් ගණනකට කලින් ඔවුන් කොහොමද මෙහෙම දෙයක් කළේ? විද්‍යාඥයන් මේ ගැන පරීක්ෂණ කළේ 1990 දශකයේදී. එහිදී හෙළිවුණු දේ අදහා ගන්න බැරි එකක්. මේ වීදුරුවලට රත්තරන් සහ රිදී එකතු කරලා තියෙන්නේ නැනෝ තාක්ෂණය, නැනෝ ටෙක්නොලොජි භාවිත කරලා. ඒ කියන්නේ මිනිස් කිස්කසකට වඩා 10 වාරයක් කුඩා අංශු මේ වීදුරුවල අඩංගුයි. මේ කුසලානයේ තියෙන කැටයම් වලින් කියවෙන්නේ ලයිකර්ගස් නම් රජුගේ විනාශය ගැනයි. ඔහු ඩියොනිසස් දෙවියන්ට අපහාස කරන නිසා ඔහුව මිදිවැල් වලින් හිර කරලා දඬුවම් කරන ආකාරය මෙහි ඉතා සියුම් ලෙස නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේක කේජ් කප් එකක්. ඒ කියන්නේ එකම වීදුරු කොටසකින් කුසලානය සහ පිටත දැල දෙකම හාරලා නිර්මාණය කරපු විශ්වකර්ම වැඩක්. නූතන විද්‍යාව පවා මවිත කරපු මේ තාක්ෂණය මීට වසර 1600කට කලින් රෝමවරුන්ට ලැබුණේ කොහොමද? මේක අතීතයේ තිබුණු දියුණු තාක්ෂණයක්ද නැත්නම් අපිට නොපෙනෙන වෙනත් බලවේගයක්ද? ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න.